එබන් සියලුම දෙනාට ඉතින් මම අද ඔයාලට ව්‍යාපාර දිනයේ විශේෂයට අදාළව පොඩි ප්‍රශ්නයක් ගෙනාවා පළවෙනි පාඩමෙන්. තමයි පහසු භාණ්ඩ හා සාපු භාණ්ඩ කෙටියෙන් හඳුන්වන්න. පහසු භාණ්ඩ හා සාපු භාණ්ඩ කෙටියෙන් හඳුන්වන්න. අපි දන්නවා පාරිභෝගික භාණ්ඩ කියලා අපි භාණ්ඩ වර්ග හඳුනා ගන්නවා හතරක්. ඒ භාණ්ඩ වර්ග හතර අතරින් පළවෙනි දෙක තමයි මේ පහසු භාණ්ඩ සහ සාපු භාණ්ඩ. මොනවද මේ පහසු භාණ්ඩයක් කියලා කියන්නේ? පහසු භාණ්ඩයක් කියලා කියන්නේ ඇත්තටම නිර්වචනය ගත්තොත් පාරිභෝගිකයන් නිරන්තරයෙන් මිලදී ගන්නා භාණ්ඩ. පාරිභෝගිකයන් නිරන්තරයෙන් මිලදී ගන්නා භාණ්ඩ තමයි අපි හඳුන්වන්නේ පහසු භාණ්ඩ කියලා. එතකොට මෙවැනි භාණ්ඩයක් අපිට හඳුනා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් මොකද්ද? මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි වෙහෙසක් හෝ කාලයක් කැප කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි වෙහෙසක් හෝ කාලයක් මේ භාණ්ඩ මිලදී ගන්න අපි කැප කරන්නේ නැහැ. එතකොට තමයි පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් නිශ්චිත සන්නම් නාමයක් පාවිච්චි කරනවා. උදාහරණ වශයෙන් අපි සබන් කියන්නේ රෙදි සෝදන සබන් කියලා ගත්තොත් ඒක සන්ලයිට් කියලා පාවිච්චි කරන සන්ලයිට් ඊට පස්සේ ලයිෆ් බොයි මේ වගේ සන්නම් නාමයක් පාවිච්චි කරන මේ පහසු භාණ්ඩ මිලදී ගන්න. උදාහරණ වශයෙන් මේ භාණ්ඩ වලට උදාහරණ ගත්තොත් අපි ගන්න කියන්නේ පාන්, ඉරි බිත්තර, සබන්, දන්තාලේප ඊට පස්සේ අපි ගත්ත පුවත්පත් වගේ දේවල් අපිට ගන්න පුළුවන් පහසු භාණ්ඩ වලට උදාහරණ. මොකද ඒවා අපිට තාමත් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් නිරන්තරයෙන් වෙළඳපොලේ තියලා වෙළඳපොළ තුළ තියෙන භාණ්ඩ. එතකොට මේවා ඇත්තටම සිල්ලර වෙළඳසැල් වල ලබා ගන්න පුළුවන්. එන සිල්ලර වෙළඳසැල් වල අපි කියන රිටේල් බිස්නස් කරන කියන සිල්ලර වෙළඳසැල් වලින් මිලදී ගන්න පුළුවන් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ තමයි මේ පහසු භාණ්ඩ කියලා කියන්නේ. ඒතර ඔන්න ඔය කරුණු ටික ඇතුළත් වෙන විදිහට පහසු භාණ්ඩ හඳුනන්න පුළුවන්. අන්න මෙහෙම ඔයාලට ලියා ගන්න විදිහට දෙන්න. පළවෙනි එක තමයි ලියා ගන්න තරු ලකුණක් දාලා පහසු භාණ්ඩ කියන එක යටතේ පාරිභෝගිකයන් නිරන්තරයෙන් මිලදී ගන්නා පාරිභෝගිකයන් නිරන්තරයෙන් මිලට ගන්නා භාණ්ඩ පහසු භාණ්ඩ ලෙස හඳුන්වයි. දෙවෙනි තරු ලකුණ මෙවැනි භාණ්ඩ මිලට ගැනීමේදී වැඩි වෙහෙසක් හෝ කාලයක් කැප නොකෙරේ. තුන්වෙනි එක ඔහුට පාරිභෝගිකයන් නිශ්චිත සන්නම් නාමයක් සහිත භාණ්ඩ එසේ මිලට ගනී. කියලා අපි ඔකට උදාහරණ විදියට දාලා උදාහරණ විදියට දාන්න පාන්, කිරි, ආහාර ද්‍රව්‍ය, සබන්, දන්තාලේ, පුවත්පත් වගේ දේවල් මිලදී ගැනීම පුළුවන්. ඒ වගේම තමයි තවත් ස්ටාක් මාකට් දාලා එකක් ලියා ගන්න. ඒ තමයි මේවායි සෙසු භාණ්ඩ වලට සාපේක්ෂව මිල 15ක් ගන්න. සෙසු භාණ්ඩ වලට සාපේක්ෂව මිල 15ක් ගන්න. හරි, සාපු භාණ්ඩ වලට යමු. සාපු භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? සාපු භාණ්ඩ කියලා කියන්නේ සමාන භාණ්ඩවල මිල, ගුණය, යෝග්‍යතාවනි ලක්ෂ සසඳා බලා මිලට ගන්න ලබන භාණ්ඩ. කියන්නේ මෙතෙන්දී කියන්නේ භාණ්ඩ කියන්නේ සමාන භාණ්ඩ කිහිපයක් අපි තෝරා ගන්නවා. මේ සමාන භාණ්ඩ කිහිපය තෝරාගෙන ඒ වගේ මිල ඊට පස්සේ ගුණත්වය කියන්නේ ක්වොලිටි එක ඒ වගේ කොච්චර කියන්නේ ඒ භාණ්ඩවල කොච්චර යෝග්‍යතාවයක් තියෙනවද? මෙන්න මේ කියන ලක්ෂණ සලකලා බලලා මිලදී ගන්නා භාණ්ඩ අපි හඳුනනවා පහසු භාණ්ඩ නැත්තම් සාපු භාණ්ඩ කියලා. පහසු භාණ්ඩ සාපු භාණ්ඩ කියලා. එතකොට ඊටම සුදුසු මිලදී ගැනීමක් සඳහා පාරිභෝගිකයන් මේ භාණ්ඩවල මිලදී ගැනීම සාපු භාණ්ඩ මිලදී ගැනීම තමත් සුදුසුම මිලදී ගැනීම. කියන්නේ තමත් වඩාත්ම යෝග්‍ය මිලදී ගැනීම සඳහා තමයි පාරිභෝගිකයන් යොමු වෙන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඔවුන් ගෙවන මුදලට උපරිම තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලබා ගැනීම ඔවුන් මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. තොර මේ වගේ ගුණය, මිල, පහසුව, කල්පවත්ම, පෙනුම ඊට පස්සේ අපේ වගකීම වගේ ලක්ෂණයන් බලලා තමයි මේ භාණ්ඩ මිලදී ගන්න. හරි, අපි ලියා ගමු එකටත් මෙහෙම. සමාන භාණ්ඩවල මිල, ගුණය, යෝග්‍යතාවය වැනි ලක්ෂණ සසඳා බලා මිලට ගන්න ලබන භාණ්ඩ සාපු භාණ්ඩ ලෙස හඳුන්වයි. දෙවනි ස්ටාක් මාකට් එක ඊටම සුදුසු මිලදී ගැනීමක් සඳහා පාරිභෝගිකයන් විමසලිමත් වේ. තුන්වෙනි ස්ටාක් මාකට් එක තමා ගෙවන මිලට උපරිම තෘප්තියක් ගෙන දෙන භාණ්ඩ මිලට ගැනීමට පාරිභෝගිකයා අපේක්ෂා කරනවා. හතරවෙනි ස්ටාක් මාකට් එක දාන්න සන්නම් නාමය
ගුණය, මිල, පහසුව, කල්පැවැත්ම, පෙනුම, මෝස්තරය, වගකීම සහ විකිණීම පසු සේවා. වගකීම සහ විකිණීමෙන් පසු සේවා යනාදී ගුණාංග සැලකිල්ලට ගනිමින් මේ බාන මිලදී ගන්නවා. හතරවෙනි එක මේ බාන මිලදී ගැනීමේදී වෙළඳසැල් කිහිපයක සැරිසරා සමාන භාණ්ඩ කිහිපයක්ම සංසන්දනය කර ඉන් අනතුරුව මිලට ගැනීම තීරණය කරනවා. තොර මෙතෙන්දී අර කිව්වා වගේ මෙතෙන්දී මිල සහ ගුණය කියන එක සසඳලා තමයි මේ භාණ්ඩ මිලට ගන්න. ඒ කියන්නේ මිල ගුණත්වය කියන එක සංසන්දනය කරලා මේ භාණ්ඩ සාප්පු භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කරනවා.